දේශපාලනයේ දීපු පරාර්ථකාමය අපෙන් ඔබට හරි අපි ගැන හිතන්නේ නැතුව ජීවිතේ දෙවනි කළා මේ රට ගැන හිතලා ඒ ආපු ව්‍යාපාරේ දැන් මට මෙයා එයාට අමතක වුණා එක කියන්න මාව කාඩියොලොජි එකට ගෙනල්ලා ඉස්සෙල්ලම හම්බෙච්ච දවසේ ජයන්ත පරණතල මහත්තයත් එක්ක තමයි ආවේ. ජයන්ත පරණතල යනවා. මෙයා මයි ගාව තියෙනවා. මෙයා මට කිව්වා ඔයා මරුණා නම් අර මහේෂ් ඇහුවා වගේ මම වැන්දබුව අවුරුදු 28 දී. හැබැයි ඔයා එක මිනිහෙක් හරි පාව දීලා ජීවත් වුණා නම් ඔයාට ජීවත් වෙන්නේ මලා වගේ කියලා. හෝ. හරි. ඒක මාර් කතාවක්. ඔව් ඒක අභිමානයි. අපි මමත් දැක්ක අනන්ත ප්‍රමාණ වද දුන්නට කටින් මෙලෝදියක් කිව්වේ නැහැ. දවස් දෙකක් තුනක් කරලා ඉතින් මම රෝවලේ හිටුවමට වක් කිව්වේ නැහැ අතනඟුට ගන්න හේතු. එතන අර මේ කතා බහ ඇතුළෙම තියෙනවා ගලපා ගත යුතු දිශානති දෙකක්. ඔබතුමිය කියනවා සෙරප්පු දෙකක්වත් නැතුව බිම පාගන්නවත් නැති මලක් වගේ මිනිස්සෙක් හිටියේ. මේ පැත්තෙන් කියනවා කොච්චර වද දුන්නත් තොරතුරු දුන්නේ නැහැ කියන එක. මහේෂ් එදා ජවිපේ හදපු මිනිස්සු හරි දැන් මේ ආදටත් කියනවා මට හොඳ මිනිහෙක් හදලා දුන්නට රෝහණ සහෝදරයටත් පක්ෂයටත් මම ණයයි කියලා. මම ඒක කියනවා මම පරීක්ෂකයෙක් උනේ විජේවීර කියන්නේ පරීක්ෂකයෙක්. හරි හැමදේම පරීක්ෂණ කරා. ඔය පන්ති පහට අවඥා කරාට මිනිස්සු අද සමහරු පන්ති පහ කියන්නේ පරීක්ෂණ PhD 10ක්. ඉතින් මං කියන්නේ අපි උකහා ගත්තේ ඒ වටිනාකම්. ඒවා අපි මරණකම් නැති කරගන්නේ නැහැ. මොකද ඒක හොඳ දේ නිසා. මං කියන්නේ මේ සමස්ත પરම්පරාව අනාගත પરම්පරාව මේවෙන් ආදර්ශ ගන්න ඕන. සමහරුන්ට ඒ පිළිබඳ හතරමයින් දන්නේ නැති උදවිය ඒවා ගැන බොහොම සුළුපටුව බැලුවට මේක ඇතුලේ මහේෂ් ලොකු කතාවක් තියෙනවා. 95 සින්දු 10ම ලිව්වේ. ඒක නිසා බෙදී හිටිය ඇති ලිව්වේ ඒක නිසා. මරණයට මගුලට අතමාරුවකට එහාට මෙහාට පනින දේශපාලඥයෝ ගැන සින්දු ලිව්වේ ඒක නිසා. මම කියන්නේ එදාට වඩා අදට මේක ගැලපෙන නිසා තමයි මහේෂ් අපි නැවත මේක සමාජගත කරන්නේ. එදා අදටත් ඒ අපිව මෙහෙපු දේශපාලන බලවේගය විසින් අපි මේ මව්බිමට හැබෑ ලෙස ආදරය කරන මිනිස්සු. දැන් මහේෂ් කියවනේ ලෝකෙට. ඔව් ඒක කරන්නේ රටට. මට අදාළ නැහැ කවුද බලයේ ඉන්නේ කවුද නැත්තේ අර. කවුරු බලයේ හිටියත් නැතත් මම මේක ප්‍රසිද්ධිය කියන දෙයක් මේ බිමට මට තියෙන යුතුයකම් ඉෂ්ට කරන එකට මට කාගෙන්වත් කොන්දේසිත් මම සලකන්නේ ඒක පාක්ෂිකයි. දරුවන්ට දෙමව්පියෝ ආදරේ වගේ. දෙමව්පියෝ දරුවන්ට අර මේක මගේ බිම. අපි එදා කිව්වා මව් බිම නැත්තම් මරණය කියලා. ඒ කිව්වේ විහිළුවට නෙමෙයි. හැබැයි අද අපි මම දකින්නේ මව් බිම සමග ජීවිතද අපි දිනනවා කියන එක. ඒ වෙනුවෙන් පෙනී හිටිනවා.